හායි යාළුවනේ ඔසිපොඩ්ඩ YouTube නාලිකාවට ඔබව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් ඔන්න යාළුවනේ අලුත් නිවේදනයක් ඔන්න. පළවෙනි අදියරේ දෙවන අදියරේ සියලු දෙනාටම සුබ ආරංචියක් කියලා මම හිතනවා. ඉතින් මොකද කියනවා නම් මෙන්න මේ මාසේ ඔයාලට බැංකුවලට මෙන්න මේ විදියට මුදල් ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් එහෙනම් අපි බලමු වීඩියෝට ගිහිල්ලා මොන වගේ තොරතුරක්ද අද මම අරගෙන ඇවිල්ලා තියෙන්නේ කියලා. ඉතින් හැමෝටම ලැබෙයිද? කොහොමද අපි සිස්ටම් එකේ බැංකු ගිණුම් වලට බැර කරන්නේ? ඉතින් මේ හැම විස්තරයක්ම මේ වීඩියෝවෙන් කතා කරමු. ඉතින් යාළුවනේ ඔයාලා අනිවාර්යයෙන්ම කළ යුත්තක් තිබෙනවා. ඒක තමයි අපේ ඔසිපොඩ YouTube නාලිකාව subscribe කරලා bell icon එක all දාලා තියාගන්න. එහෙනම් අපි වීඩියෝට යමු. ඉතින් ඔන්න සැප්තැම්බර් මාසේ කට්ටියට මුදල් ලැබිලා තිබුණා. ඉතින් මේ ලැබිලා තිබුණ සමහරක් අයට මුදල් ලැබුණේ නැහැ. ඉතින් ගොඩක් අයට මුදල් ලැබිලා තිබුණා. මුදල් ලැබිලා තිබුණත් මුදල් වලට අඩුපාඩුවක් තිබෙන බව ගොඩක් අය කියලා තිබුණා. ඉතින් මෙන්න මේකට විසඳුමක් ලෙස ඒ අයට මුදල් අඩුවෙන් ලැබුණේ ඇයි කියලා තවම අපට තොරතුරක් ලැබුණේ නැහැ. ඉතින් ඒක ගැන හොයලා බලලා අනිවාර්යයෙන්ම වීඩියෝවක් අරගෙන එන්නම්. ඉතින් මෙන්න මේ විදියට සැප්තැම්බර් මාසේ මුදල් ලැබුණේ නැති අයට ඔක්තෝබර් මාසේ පළවෙනි අදියරේ අයගේ මුදල් සමග ඒ දීමනාවත් ඔයාලට ලබා ගැනීමේ හැකියාවක් තියෙන්න පුළුවන්. 80%ක් වගේ තමා මට ඒක විශ්වාසයි ඉතින්. සැප්තැම්බර් මාසේ මුදල් වැටුනේ නැති අයට පුළුවන් ඔන්න ඔක්තෝබර් මාසේ මුදල් ඔන්න ඔයාලට ලබා ගැනීමට හැකියාව තියෙනවා. ඉතින් ඒ තොරතුරත් එක්කම මතක් කරනවා. තව දෙයක් තියෙනවා. ඔක්තෝබර් මාසේ මුදල් 7 වෙනිදා තමා සිස්ටම් එකට වැටලා තියෙන්නේ. ඉතින් 7 වෙනිදා සිස්ටම් එකට වැටුණ මුදල් මෙන්න මේ විදියට 7 වෙනිදායින් පස්සේ ඉතින් ඊට පස්සේ මුදල් ලැබීමට හැකියාව තියෙන්නේ ඔක්තෝබර් 15ට කලින්. ඉතින් ඒ වගේම 12 13 14 යන දින 3 ඇතුළතදීද ඔයාලට බැංකුවලට ගිණුම් වලට මුදල් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඒත් එක්කම පළවෙනි අදියරේ අයට තමයි මේ මුදල් වැටෙන්නේ. හිඟ මුදල් ගන්නත් කට්ටිය අහලා තිබුණා. ඉතින් ඒ ගැන මම වීඩියෝවක් ඉදිරියට හෝ හෙට දිනයට වීඩියෝවක් අරගෙන එන්නම්. හිඟ මුදල් සම්බන්ධයෙන්. ඉතින් තව දෙයක් ඔක්තෝබර් මාස 12 13 14 මුදල් ලබා ගැනීමට බැරි වුණොත් ඒ කියන්නේ මුදල් දීමනාව කල් දියහොත් එහෙම 17 22ත් අතර කාලයේදී ඔයාලගේ මුදල් බැංකු ගිණුම් වලට වැටෙනවා. ඉතින් සැප්තැම්බර් මුදල් ලැබුණු නැති අයටත් ඒකත් එක්කම මුදල් ලැබීමට හැකියාව තියෙනවා. ඒ වගේම තොරතුරක් ලැබුණ ගමන් මම ඔයාලව දැනුවත් කරන්න. ඔයාලා හැමෝම channel එකට එකතු වෙලා ඉන්න. ඉදිරියේදී දාන විස්තර දාපු සැනෙන් බලා ගැනීමට අපව subscribe කරලා bell icon එක all දාලා තියාගන්න. ඉතින් මේ වීඩියෝව හොඳ නම් like එකක් දාලා නොදන්න අයටත් share කරන්න. එහෙනම් අපි අදට ගිහින් එන්නම්. ඔබට සුබ දවසක්.